ව්‍යාපාරේ සල්ලි ව්‍යාපාරයටම ආයෝජනය කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ යථාර්ථවාදී ආදරය තුල නෙමෙයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කොහොමද? ෆැන්ටසි ලෝකවල. හරිද? ෆැන්ටසි ලෝක. හයි කොහොමද? ඉතින් ඔයගොල්ලන්ට පොඩි දෙයක් කතා කරන්න ආවේ. පොඩි දෙයක් කියන්නේ මේක ටිකක් වැදගත් දෙයක්. ඔයා ව්‍යාපාරයක් කරනවා නම් මුලින් ඉඳන් ව්‍යාපාරයක් කරන කෙනෙක්ට වැදගත් වෙන පුංචි පොයින්ට් එකක් කතා කරන්න ආවේ. ඒ තමයි මෙන්න මෙහෙම දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මූලික ප්‍රාග්ධනයක් නැතුව ඔයා බිඳුවේ ඉඳන් ආරම්භ කරනවා. තමයි ලක්ෂයක් දෙයක් කියලා කරලා වෙන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඔයාට ටිකක් බරක් දාන්න වෙනවා. සමහරට ඔයාගේ සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා. මොකද මුලින්ම දැන් ව්‍යාපාරයක වැදගත්ම දේ තමයි කාලය. එතකොට කාලය වගේම තමයි ඊළඟ දේ තමයි අපි කස්ටමර් බේස් එකක් හදාගන්න ඕනේ. කස්ටමර් බේස් එකක් සහ කන්ටැක්ට් එක හදාගන්න ඕනේ. එතකොට ඔයා හොඳටම මොකද්ද කරන්නේ? හොඳම සර්විස් එක දෙනකොට එතකොට එකිනෙකට ඔයාට හොඳ ෆීඩ්බැක් එකක් හම්බ වෙනවා. ඉතින් ඒකෙදි ඔයා නිතරම මේ ව්‍යාපාරයේ සමග ඉන්න ඕනේ. ඒ වගේම තමයි ව්‍යාපාරයේ සල්ලි. ඔයගොල්ලෝ අහලා තියෙයි ගොඩක් ස්පීච් ව්‍යාපාරයේ සල්ලි ව්‍යාපාරයටම ආයෝජනය කරන්න ඕනේ කියන එක. මොකද අනවශ්‍ය වියදම් වලට ගියොත් හරිද? අපේ අවශ්‍ය දේවල් තියෙනවා අපි ගොඩාක් තෝරා බේරාගෙන කරන්න ඕන දෙයක් තමයි අපේ වියදම් ටික. හරිද? ඒ වියදම් ටික හරියට තෝරා බේරගෙන කරොත් අපට පුළුවන් තමන්ගේ බිස්නස් එක කොහොමද ග්‍රෝ කරගන්නේ කියන එක. ඉතින් මේකෙදි එයාට සෑහෙන වැලියු එකක් තියෙනවා. ඉතින් ව්‍යාපාරය පටන් ගත්ත ගමන්ම ගොඩාක් අයට තියෙන දෙයක් තමයි මේ ළඟදී මම මේ වීඩියෝ එකකින් දැක්කා. ඒක හරිම පොයින්ට් එකක්. ඒ තමයි ව්‍යාපාරය පටන් ගත්ත ගමන්ම කට්ටිය හිතනවා මේක මාරයි මේක මාසෙකින් දෙකකින් අවුරුද්දකින් දෙකකින් වගේ මේක ව්‍යාපාරේ ඔයාලට වාහනයක් ගන්න පුළුවන් කියලා. ඉතින් එන්න සල්ලි ඔක්කොම මේව කරලා ඔයාලට ව්‍යාපාරයකට යොදවන්න තියෙන සල්ලි ටික වාහනයකට ඒක ඔයාලට ලයබිලිටි එකක් යනවා. ඒ කියන්නේ ඔයාගේ වියදම් පැතර නැතුව ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි. අනෙක් දෙය තමයි මේක හොඳටම වැදගත් පොයින්ට් එකක්. ඒ තමයි අපි ඔයා බිස්නස් එකක් කරනවා නම් මමත් කරන බිස්නස් එක. ඉතින් මේකෙදි වැදගත්ම දෙයක් තමයි ඔයාට මේකේ සපෝට් කෙනෙක් නැත්නම් ඔයා දැන් ආදරය කරනවා හෝ නොකරනවා නම් පළවෙනි දේ තමයි ඔයා ආදරය කරන්න පටන් ගන්නවා නම් ඔයාගේ පාර්ට්නර් කොයි වගේ කෙනෙක් වෙන්න ඕනද කියන එක. ඒ කියන්නේ පාර්ට්නර් කෙනෙක් මෙහෙම හිතුවොත් පාර්ට්නර් ඔයාට නිතරම යන්න එන්න කියනවා. හරිද? හැම වෙලේම එන්න කියනවා. හරිද? එතකොට වියදම් වෙන දෙයක්. හරි? පොඩි දෙයක් වෙන්න පුළුවන්, ලොකු දෙයක් වෙන්න පුළුවන්. හරිද? සමහරට ඕව දේවල් කරනවා නම් හරිය බලාපොරොත්තු වෙනවා නම් හරිද? නිතර යන්න ගියාම ඔයා හිතන්න ඔයාගේ ව්‍යාපාරයේ නේද ඒකේ වියදම් වෙන්නේ. හරිම පාර්ට්නර් කෙනෙක් නම් කොහොමද වෙන්න ඕනේ? හරිම පාර්ට්නර් කෙනෙක් නම් ඔයා හොඳට හොයලා බලන්න. එයාට මාර සපෝටිව් එකක් දෙන්න. ඒ කියන්නේ මොකද්ද මේ සපෝට් එක කියන්නේ? ඒ කියන්නේ එයා තේරුම් ගන්නවා ඔයා ඉන්න සිටුේෂන් එක. එයා දකිනවා ඔයා කරන්නේ මොන කොච්චර දුරට මහන්සි වෙනවද? ඔයා හම්බ කරන කොච්චර කටක් කනවද? ඒ දේවල් එයා දකිනවා. ඒ දකිනකොට එයා මෙන්න මෙහෙම දෙයක් හිතන්න ඕනේ. නෑ අපි මමත් මෙයාට උදව් කරන්න ඕනේ. අපි මිල මුදල් වෙන්න නෙවෙයි මං කියන්නේ. සමහරට වචනෙන් එන්න පුළුවන් නේ. සමහර දේවල් අපි කන්ට්‍රෝල් කරගන්න දේවල් වෙන්න පුළුවන්. හරි. ඒ දේවල් පාලනය කරගෙන හැම දෙයක්ම එයාට සපෝටිව් විදියට වෙන්න ඕනේ. හැබැයි බහුතරයක් අපි මිනිස්සු ඒ කියන්නේ යථාර්ථවාදී ආදරය තුල නෙමෙයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කොහොමද? ෆැන්ටසි ලෝකවල. හරිද? ෆැන්ටසි ලෝකවල. ඒ වගේම තමයි මේක ප්‍රැක්ටිකල් ජීවිතයකට දාගන්න ඕනේ. මොකද්ද මේ ප්‍රැක්ටිකල් ජීවිතය කියලා කතා කරොත් ප්‍රැක්ටිකලි අපි දෙයක් හිතනවා කියන්නේ මෙහෙම දෙයක්. අපි හිතමුකෝ ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් ඉන්නේ කිලෝමීටර් 10ක් වගේ අතර දුනා ඔන්න අවුලන්නේ පුළුවන් විදිහට හම්බ වෙන්න යන්න පුළුවන්. හරිද? ආස දේවල් ඒ කියන්නේ එයා ලෙඩ වුණොත් බලන්න යන්න පුළුවන්. එයා ආස කරන දේවල් අරන් යන්න පුළුවන්. හරියට කෑම කන ඒ කියන්නේ ටයිම් ඒ ඉන්ටර්වල් එකේ යන්න පුළුවන්. මොකක් හරි වෙලාවක හරිද? බ්‍රේක් එකේ තියෙන ටයිම් එක එයා වෙනුවෙන් කාලෙ වෙන් කරන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්න එයා ඉන්නේ සාමාන්‍ය කිලෝමීටර් 50කින් 60කින් 100කින් විතර දුර නම් ඔයා යනකොට ඔයා හම්බ කරන කැපිටල් එකෙන් නේද එයාට වියදම් කරන්න වෙන්නේ. හරි ඒකෙන් කියන්නේ යන්න බැරි වුණා ඒක කියන්නේ ඒක ආදරේ නෙමෙයි කියන එක. ඒක එයා තේරුම් ගන්න ඕනේ එහෙම එක. හැබැයි ඔයාගේ පැත්තෙන් හරිද? ඔයාගේ පැත්තෙන් සිද්ධ වෙනවා පුළුවන් තරම් කෝල් එකකින් මැසේජ් එකකින් එයා ගැන බලන වෙලාව තියෙන්න පුළුවන්. හරිද? ඒව ඔයාගෙන් වෙනවා නම් සමහර විට එයා තේරුම් ගන්නවා ආව් මේක එයා ඇත්තටම ආදරේ. මෙයා අපි වෙනුවෙන් මහන්සි වෙන්නේ. එහෙනම් අපි දේවල් ඉවසන්න ඕනේ කියලා එයා තේරුම් ගන්න ඕනේ. ඉතින් ආදරය කරනවා නම් ඔයා ව්‍යාපාරයක් කරගන්නවා නම්
ඔයා තෝරගන්න ඕනේ ඇත්තටම ඔයා තෝරගන්නේ ආදරේද ව්‍යාපාරේද කියන එක. හරිද? එහෙම නැත්නම් කොහෙවත් ඉන්න කර්මයක් කරගහ ගන්නවට වඩා හිතේ ප්‍රශ්න තියාගෙන ඉන්නවට වඩා මොකද එහෙම වුණොත් ඔයාගේ මානසික නිදහස නැත්නම් හරිද? ඔයාගේ නිදහස නැති වුණොත් ඔයාගේ ව්‍යාපාරය කරන්න යන තියෙන කාල සීමාව ඔයාට අඩු වෙනවා. ඒ වගේම තමයි ඔයාට දියුණු වෙන්න තියෙන කාලය තවත් වැඩි වෙනවා නිසා ඔයාට අවුරුදු 2-3 කරන් තියෙන්නේ අවුරුදු 5 6 10ක් අතර කාලයක් දිග්ගැස්සෙනවා. ඉතින් මේක තේරුම්නෝගෙන දෙන්න අතර ප්‍රශ්න වෙනවට වඩා හොඳම දේ මුලදිම රස්තියාදු නොකර බලාපොරොත්තු නොදී හරිද? හරිද? ඒ ජීවිතේ කාලකන්ණි නොකර මං කියන්නේ යන්න කියන එක ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ. හරිද? ඉතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ආදරේ කොහෙන් හරි හම්බ වෙයි. අර රොමැන්ස් ආදරේ හරිද? මල් දෙන එක ඊට පස්සේ නිතර හම්බ වෙන යන එකනේ හැම වෙලේම කෝල් එකේ ඉන්න එක. මම හිතන්නේ එහෙම කරන්නේ ගොබ්බයෝ. හරිද? මොකද ඒක අරමුණක් නැති කාලකන්ණි විදියට ඉන්න හදන උන් ඒකෙන්වත් එම නැහෙන જાතියක් තමයි. හරිද? ඉතින් හොඳම දේ තමයි ඒගොල්ලන්ට යන්න ඉඩ ඇරලා ඔයාගේ බිස්නස් එක වෙනුවෙන් මහන්සිලා ගේමක් ගහන්න. අපි ඉදිරියේදී තව දේවල් ගැන කතා කරමු. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ බිස්නස් එකේ සල්ලි බිස්නස් එක යොදව ගන්න. ඒ වගේම තමයි හරිම පාර්ට්නර් කෙනෙක් තෝරගන්න. හරිද? කතා කරලා ආයි නිකන් පස්සේ හරි ඉන්නම් අරකයි මේකයි කියලා මගදී බෝරින් වෙලා ඇත්තටම ඔයාට අවංකව වෙලා දෙන්න කතා කරලා මේ දේවල් ඉස්සරහට කරගෙන යන්න. හැබැයි මං කියන්නේ මෙහෙම සපෝටිව් නැති කට්ටිය නැහැ කියලා නෑ. ඉන්නවා. ඇත්තටම හොඳ ගෑල් ළමයි ඉන්නවා. කිසිම දෙයක් නැවත බලාපොරොත්තු නොවි දෙන්නගේ අනාගත වෙන මහන්සි වෙන මිනිස්සයාට මාරම සපෝට් එකක් දෙන්න ඒගොල්ලෝ try කරන මිනිස්සු ඉන්නවා. ගෑල් ළමයි ඉන්නවා. කොල්ලෝ ඉන්නවා. ඉතින් එහෙම කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට එකෙන්ම රෙස්පෙක්ට් කරනවා. මේ මිනිස්සයා මොන තත්ත්වෙද ඉන්නේ ඉවසීමෙන් මේ දේවල් කරනකම් බලාගෙන ඉන්නවා. සමහරව ඉතින් බයික් කට්ටක්වත් නැහැ අරකයි මේකයි කියලා. හරිද? දේවල් කරනවා. ඉතින් ඒ හින්දා හැමදේම කරන්නේ අනාගත වෙනුවෙන්, ඔයාගේ වෙනුවෙන්. ඒ හින්දා නැවත ඊළඟ වීඩියෝ එක හමු වෙනකන් මම එන නවතිනවා. ජය වේවා.